ආයුබෝවන් රූරස YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න හිතුවේ කැරමල් පුඩින් එකක් හදාගන්නේ කොහොමද කියලා. මේක ඔයාලට ප්‍රධාන අමුද්‍රව්‍ය 3කින් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. මේ කැරමල් පුඩින් එක හරියට හදාගන්න වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අපි හදලා බලමු නේද? මම අද මෙතන බිත්තර 4ක් අරගෙන තියෙනවා. සීනි ග්‍රෑම් 100කුයි කැරමල් එකට වෙනම සීනි ග්‍රෑම් 75කුයි අරගෙන තියෙනවා. කිරි මිලිලීටර් 450ක් අරගෙන තියෙනවා. මම අරගෙන තියෙන ෆ්‍රෙෂ් මිල්ක්. ඔයාලට කිරි පිටි වුණත් ගන්න පුළුවන්. වැනිලා තේ හැඳි එකකුයි ලුණු කුඩු තේ හැඳි කාලකුයි අරගෙන තියෙනවා. මුලින්ම භාජනයක් ලිපේ තියලා සීනි ග්‍රෑම් 75 දාගන්නවා. දැන් අපි මේක කැරමල් කරගමු. මේ ගානට එනකොට අපි මේක පොඩ්ඩක් හඳි ගාගමු. කැරමල් එක කළු කරගන්න එපා. මේ පාටට ආවහම ලිප ඕෆ් කරගන්න. ඊට පස්සේ ආයෙම හඳි ගාගන්න. එතකොට කැරමල් එක ගානට එනවා. පුඩින් එක හදාගන්න ට්‍රේ එකට අපි දැන් හදාගත්ත කැරමල් ටික දාගමු. දැන් මේ විදිහට භාජනය වටේට කරකවලා කැරමල් එක වටේම ගාගන්න. ඊළඟට බිත්තර වලට වැනිලා දාගමු. ලුණු කුඩු තේ හැඳි කාලක් දාගමු. දැන් අපි මේ බිත්තර ටික හොඳට ගසාගමු. දැන් සීනි ග්‍රෑම් 100 දාගමු. දැන් මේ සීනි ටික දිය වෙනකන් අපි මේ බිත්තර ටික ආයෙසරයක් ගසාගමු. ඊළඟට කිරි ටික එකතු කරගමු. දැන් මේ කිරි ටිකයි බිත්තර මිශ්‍රණයයි හොඳට මිශ්‍ර වෙනකන් අපි මේ ටික පොඩ්ඩක් කලවම් කරගමු. දැන් කලින් කැරමල් එක දාගත්ත ට්‍රේ එකට අපි පුඩින් මිශ්‍රණය පෙරාගමු. ඊළඟට අපි මේක ෆොයිල් කොලයකින් හොඳට කවර් කරගමු. දැන් මම පුඩින් භාජනයේ ස්ටීමර් එකෙන් තියාගත්තා. ඔයාලා මේක විනාඩි 30ක් 35ක් විතර හොඳට ස්ටීම් කරගන්න. දැන් මම පුඩින් එක ස්ටීම් කරගෙන ඉවරයි. මේ බලන්නකෝ. පුඩින් එක ගානට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට මේක මෙහෙමම කෑමට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් සීතකරණයේ දාලා සීත කරලා කෑමට ගන්නත් පුළුවන්. මේ තියෙන්නේ මම අද හදාගත්ත කැරමල් පුඩින් එක. අපි කපලා බලමුකෝ මේක කොහොමද කියලා. ඉතින් ඔයාලත් හදලා බලලා
රස කොහොමද කියලා මට කියන්නකෝ. මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයා මගේ channel එකට අලුතෙන් එකතු වුණු කෙනෙක් නම් මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. මගේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.